අද අපි ඉගෙන ගන්නේ කොහොමද බයිනරි නම්බර් එකක් ඩෙසිමල් නම්බර් එකකට පරිවර්තනය කරන්න කියලා. එතකොට බයිනරි නම්බර් එකක් ඩෙසිමල් වලට හරවද්දී බයිනරි නම්බර් එකක් ඩෙසිමල් වලට හරවද්දී අපි බලන්න ඕනේ දෙයක් තමයි දෙකේ පාදේ බල ගැන දැනගෙන ඉන්න ඕනේ. දෙකේ පාදේ බල ගැන. එතකොට දෙකේ පාදේ බල ගැන කතා කරොත් එහෙම මේක මැත්ස් ලෙසන් එකක් නෙමෙයි. මම මේක ටග් ගාලා ඔයගොල්ලන්ට මේ පැහැදිලි කරන්න. දැන් මෙහෙම තිබ්බොත් හරිද? ඔන්න දෙකේ පාදයෙන් තියෙන බල ගැන කතා කරද්දි මෙහෙම තිබ්බා කියන්නකෝ ඔයගොල්ලන්ට. එතකොට මේකේ තේරුම දෙකේ දෙවෙනි බලය කියන එක. දෙකේ දෙවෙනි බලය. එතකොට දෙකේ දෙවෙනි බලය කියන එක අපි ඒකේ තේරුම දෙක කියන ඉලක්කම දෙවතාවක් ලියවිලා තියෙනවා. ලියවිලා ඒක ගුණ වෙලා තියෙනවා. දෙක කියන ඉලක්කම දෙවතාවක් ලියවිලා ගුණ වෙලා තියෙනවා. හරිද? එතකොට දෙකේ දෙවෙනි බලය කියලා කියන්නේ දෙවරක් දෙක 4යි. මේක ඇවිල්ලා දෙකේ තුන්වෙනි බලය. දෙකේ තුන්වෙනි බලය. ඒ කියන්නේ දෙක කියන ඉලක්කම 3 වතාවක් ලියවිලා ගුණ වෙලා තියෙනවා. ඒ කියන්නේ උත්තරේ දෙවරක් දෙක 4යි. හතරක් දෙක 8යි. මේකේ තේරුම දෙක කියන ඉලක්කම 4 වතාවක් ලියවිලා තියෙනවා. දෙක කියන ඉලක්කම 4 වතාවක් ලියවිලා තියෙනවා. ලියවිලා ගුණ වෙලා තියෙනවා. දෙවරක් දෙක 4යි, හතරක් දෙක 8යි, හටවරක් දෙක 16යි. මේකේ තේරුම දෙකේ පස්වෙනි බලය කියන්නේ දෙක කියන ඉලක්කම කී වතාවක් ලිය වෙනවද? 5 වතාවක් ලිය වෙනවා. 5 වතාවක් ලියවිලා ගුණ වෙලා තියෙනවා. දෙවරක් දෙක 4යි, හතරක් දෙක 8යි, අටවරක් දෙක 16යි, 16 වරක් දෙක 32යි. එතකොට මෙන්න මේවා බයිනරි නම්බර් එකක් ඩෙසිමල් වලට හරවද්දී මෙන්න මේවා දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි, දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි, දෙකේ හතරවෙනි බලය කියන්නේ 16යි, දෙකේ පස්වෙනි බලය කියන්නේ 32යි කියන ඒවා මතක තිබිය යුතුයි. එතකොට ඔයාලා ඒවා කටපාඩම් කරගන්න මෙන්න මේ බලවල උත්තර ටික. හරිද? ඒ වගේම විශේෂ දේ තමයි මතක තියාගන්න දෙකේ බිඳුවෙනි බලය කියලා එකක් තිබ්බොත් ඒකේ උත්තරය 1යි. දෙකේ බිඳුවෙනි බලය කියලා කියන්නේ ඒකේ උත්තරය 1යි. හරිද? හරි ළමයි. දැන් අපි බලමු කොහොමද ඔයාලට දීලා තියෙන බයිනරි නම්බර් එකක් ඩෙසිමල් වලට පරිවර්තනය කරන්න කියලා. අපි හිතමු ඔයාලට දීලා තියෙන බයිනරි නම්බර් එක මේක කියලා. ඔයාලට දීලා තියෙන දෙකේ පාදයෙන් මෙන්න මේ බයිනරි නම්බර් එක. මේ බයිනරි නම්බර් එක ඔයාලට කන්වර්ට් කරන්න කියලා කියනවා ඩෙසිමල් නම්බර් එකකට. බයිනරි නම්බර් එක කන්වර්ට් කරන්න කියනවා ඩෙසිමල් නම්බර් එකකට. හරිද? ඒ කියන්නේ 10 පාදයේ ඉලක්කමකට කන්වර්ට් කරන්න කියනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේක right hand side, මේක left hand side. right hand side එකේ ඉඳලා left hand side එකට දෙකේ බල ටික දෙකේ බිඳුවෙනි බලේ ඉඳලා ලියාගෙන යනවා මම මේක. දෙවෙනි බලය, දෙකේ තුන්වෙනි බලය, දෙකේ බිඳුවෙනි බලය, දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය, දෙකේ තුන්වෙනි බලය. හරිද? දෙකේ බිඳුවෙනි බලයේ අගය කීයද? දෙකේ බිඳුවෙනි බලය වතාවක් බිඳුව. හරිද? දෙකේ බිඳුවෙනි බලය වතාවක් බිඳුව කියන්නේ දෙකේ බිඳුවෙනි බලයේ තේරුම 1යි. එක ගුණ කිරීම බිඳුව සමානයි බිඳුවයි. මේක දෙකේ පළවෙනි බලය ගුණ කරන්න ඕනේ 1කින්. දෙකේ පළවෙනි බලය ගුණ කරන්න ඕනේ 1කින්. දෙකේ පළවෙනි බලයේ අගය ඇවිල්ලා 2යි. දෙක ගුණ කරන්න ඕනේ 1කින්. දෙවරක් 1 2යි. දෙකේ දෙවෙනි බලය ගුණ කරන්න ඕනේ 1කින්. දෙකේ දෙවෙනි බලය ගුණ කරන්න ඕනේ 1කින්. දෙකේ දෙවෙනි බලය කියලා කියන්නේ
4යි 4 ගුණ කරන්න ඕනේ 1ෙන්. උත්තරේ 4යි. ඊළඟ දෙකේ 3 වෙනි බලය. දෙකේ 3 වෙනි බලය ගුණ කරන්න ඕනේ 1ෙන්. දෙකේ 3 වෙනි බලය කියලා කියන්නේ කීයද? 8. 8 ගුණ කරන්න ඕනේ 1ෙන්. 8 වරක් 1 8යි. ඊට පස්සේ මේ අගයවල් ටික එකට එකතු කරොත් එම් උත්තරේ එනවා ඔයාලට 14ක්. එහෙනම් 1.1 බිංදුව කියන එක ඩෙසිමල් වලට හැරෙව්වොත් එහෙම 10 පාදයට හැරෙව්වොත් උත්තරේ 14යි. උත්තරේ 14යි. අපි තව බයිනරි ඉලක්කම ඩෙසිමල් වලට හරවමු. 1.1 බිංදුවයි 1.2. අපි තව එකක් ඉස්සක් දාමු. මේ නම්බර් එක හදන්න බලන්න. වීඩියෝ එක පෝස් කරලා මේක හදන්න. හරි. right hand side to left hand side දෙකේ බල ලියාගෙන යනවා. දෙකේ බිංදුව දෙකේ 1 දෙකේ 2 දෙකේ 3 දෙකේ 4 දෙකේ 5. හරි. දෙකේ බිංදුවෙනි බලය ගුණ වෙන්න ඕනේ 1ෙන්. දෙකේ පළවෙනි බලය ගුණ වෙන්න ඕනේ 1ෙන්. දෙකේ දෙවෙනි බලය ගුණ වෙන්න ඕනේ බිංදුවෙන්. දෙකේ 3 වෙනි බලය ගුණ වෙන්න ඕනේ 1ෙන්. දෙකේ 4 වෙනි බලය ගුණ වෙන්න ඕනේ 1ෙන්. දෙකේ 5 වෙනි බලය ගුණ වෙන්න ඕනේ 1ෙන්. හරිද? එතකොට දෙකේ බිංදුවෙනි බලය කියලා කියන්නේ 1යි. එක වතාවක් 1 සමානයි 1යි. දෙකේ පළවෙනි බලය කියලා කියන්නේ 2යි. දෙක වතාවක් 1 සමානයි 2යි. දෙකේ දෙවෙනි බලය කියලා කියන්නේ 4යි. 4 වතාවක් බිංදුව සමානයි බිංදුවයි. දෙකේ 3 වෙනි බලය කියලා කියන්නේ 8යි. 8 ගුණ කිරීම 1 කියලා කියන්නේ 8යි. දෙකේ 5 වෙනි දෙකේ 4 වෙනි බලය කියලා කියන්නේ 16යි. 16 ගුණ කිරීම 1 සමානයි 16යි. දෙකේ 5 වෙනි බලය කියලා කියන්නේ 32යි. 32 ගුණ කිරීම 1 සමානයි 32යි. මේ ටික ඔක්කොම එකට එකතු කරොත් ඔයගොල්ලන්ට ඒ උත්තරේ 59යි. හරිද ළමයි? right. එතකොට ඔය විදිහට තමයි බයිනරි නම්බර් එකක් හරවන්නේ ඩෙසිමල් නම්බර් එකකට. අපි තව එකම එක ගානක් හදමු. 1.1 දෙකේ පාදය මේක හරවන්න බලන්න බයිනරි මේ ඩෙසිමල් නම්බර් එකට. එතකොට මේ පැත්තේ ඉඳලා මේ පැත්තට ලියාගෙන යනවා දෙකේ බල ටික. පටන් ගන්න දෙකේ බිංදුවෙනි බලයෙන්. දෙකේ බිංදුවෙනි බලය, දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය. දෙකේ බිංදුවෙනි බලය කියලා කියන්නේ දෙකේ බිංදුවෙනි බලය කියන්නේ 1යි. දෙකේ බිංදුවෙනි බලය ගුණ වෙන්න ඕනේ 1ෙන්. දෙකේ පළවෙනි බලය ගුණ වෙන්න ඕනේ බිංදුවෙන්. දෙකේ දෙවෙනි බලය ගුණ වෙන්න ඕනේ 1ෙන්. හරිද? එතකොට දෙකේ බිංදුවෙනි බලය කියන්නේ 1යි. දෙකේ පළවෙනි බලය කියලා කියන්නේ 2යි. දෙකේ දෙවෙනි බලය කියලා කියන්නේ කීයද? 4යි. එතකොට දෙකේ බිංදුවෙනි බලය ගුණ වෙන්න ඕනේ 1ෙන්. දෙකේ පළවෙනි බලය ගුණ වෙන්න ඕනේ බිංදුවෙන්. දෙකේ දෙවෙනි බලය ගුණ වෙන්න ඕනේ කීයෙන්ද? 1ෙන්. උත්තරය ඇවිල්ලා 1යි. දෙවරක් බිංදුව බිංදුවයි. 4ක් 1 4යි. උත්තරේ එන්න ඕනේ 5යි. හරි ළමයි. අපි දැන් දන්නවා කොහොමද බයිනරි නම්බර් එකක් ඩෙසිමල් නම්බර් එකට හරවන්නේ කියලා. අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු කොහොමද ඩෙසිමල් නම්බර් එක ඔක්ටල් නම්බර් එකට හරවන්නේ කියලා.